හැමෝටම කොහොමද? අද නම් ලස්සනට ඉර පායලා තියෙන දවසක්. ඉතින් මම අද ව්ලොග් එකක් කරන්නයි කියලා හිතුවා ඔයාලට බලන්න. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඉතින් මේ ටිකේම වැහැලා ඉර පායලා තියෙනකොට හෙන ලස්සනයි මිදුලට එහෙම. ඒ කියන්නේ ගස් කොළන් වලට ඉර එළිය වැටුනහම පුදුම තරම් ලස්සනක් තියෙන්නේ. ඉතින් වැඩ කරන්නත් ආස හිතෙන හුලං වැදි හුලං වැදෙනකොට සනීපයි. ගස් කොළන් වලට වතුර වගේම ඉර එළියත් අවශ්‍යයි. එහෙනම් ඉතින් මේ ලස්සන දවස ගත වෙන්නේ කොහොමද කියලා ඔයාලා බලාගෙන ඉන්න. ඔන්න එහෙනම් ඉතින් ගේ වටේ අතු ගාලා මිදුල අතු ගන්න ගත්තා. ඉතින් මේ ටිකේම හැමතැනම වෛරස් කියන්නේ ඩෙන්ගු බෝ වෙලා තියෙන්නේ. ගොඩක්ම පොඩි අය ඉන්න අය පරිස්සම් කරගන්න ඕන. පොඩි මදුරුවෙක් කෑවත් එයාට විසයි කියන කසා ගන්නවත් තේරෙන්නේ නැහැනේ පොඩි අයට. ඉතින් ලොකු අයත් එහෙමයි. පොඩි අය ලොකු අය කියලා වෙනසක් නැහැ. දෙගොල්ලොන්ටම ඩෙන්ගු බෝ වෙන. ඉතින් පරිස්සම් වෙන්න ඕන. හෙම්බිරිස්සාවක් ඇස්සක් තියෙන. මටත් තාම හොඳ නැහැ. මේ ලෙඩ වෙලා ඉඳන් තමයි මේ වොයිස් එක කරන්නේ. පොඩි බබාලට ගාන මේ ක්‍රීම් එකක් තියෙනවද කොහෙ පාමිසි වල එකක් ගෙනල්ලා ගෑවනම් හරි පැය 48ක්ද පැය 8ක්ද කොහෙ මේ තියෙන ඒක මේ රැඳිලා එක ගෑවහම මේ පොඩි අයගේ මේ මදුරුව වහන්න නැතිලු කන්න ඇතිලු. පුළුවන් අම්මලා මේ කට්ටිය ඉන්නවනම් මේක ගෙනල්ලා බබාලා ගාන්න. මාත් ගාන්න ඕන දැන් ගෙනල්ලා එහෙම. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා comment එකක් දාලා like එකක් දාන්න. දැනටමත් ඔයාලා දන්නවා ඇති මම මේ වීඩියෝ එකෙන් මොකක්ද අරන් ඇවිල්ලා තියලා. ඉතින් ඉස්සරහට කියන්න මොකද කියලා. ඒ කියන්නේ යන්න හදන ගමන කියන්නේ නෑ. ඒක ඉතින් තව vlog එකකින් අරන් එන්න. එතකොට ඔයාලා බලන්න මොකද්ද කියලා. ඔන්න ඔහම තමයි ඉතින් අතු ගාගත්තට පස්සේ මගේ මිදුල තියෙන්නේ. බලන්නකො කොච්චර ලස්සනයිද කියලා. අතු ගෑවට පස්සේ කොලයක්වත් නැතුව තියෙනකොට පුදුම ලස්සනයි. අද ඉතින් මහත්තයට වැඩ නැහැ. ඉතින් මහත්තයා ගෙදර තමයි ඉඳී. ඒ හින්දා බබාගේ ටික මහත්තයා හොදලා දුන්නා. වලියකට යන ගමන් ඉන්නේ ළමයි. නෑ චූටි ගමනක් චූටි ගමනක් කිව්වේ මේ අපේ ඉඩමට යන ගමන් තමයි ඉන්නේ. අපේ ගෙවල් ගාවින්දයි ටික දුරයි තියෙන ඉඩමට යන්න. අපි මේ කලින් vlog එකේ පෙන්නුවේ කන්ද පාරක් පොඩි බබත් එක්ක ඇවිදින. ඉතින් ඒ පාරේ දිගටම ගියහම පළවෙනි පාලම නෙවෙයි දෙවෙනි පාලම යටින් දැම්මහම තමයි අපේ ඉඩමට යන්න තියෙන්නේ. ඉතින් බලන් ඉන්නකෝ. මම නම් ඉඩමට යන්නේ ගොඩාක් දවසකින් කිව්වේ අවුරුද්දකින් විතර යන්නේ. අම්මලා නම් එහෙම මේ සුද්ධ කරලා එහෙම එනවා.
මං යන්නේ දැන් මේ ගොඩක් දවසකින් යන්න උන්නේ නැහැ පොඩි එක්කෙනා එතකොට බණ්ඩියෙන් ඉඳී ඒ හින්දා ඉතින් ඇවිදිනකන් ඒවා පොඩ්ඩක් අඩු කරලා ගෙදරට වෙලා ඉඳී මේ ඉතින් ගොඩවෙන් තැන මෙතනින් බයිසිකලේ ගන්න බෑ මේ වටින් යන්න පුළුවන් වටෙන් ගියේ නෑ එතනින් ළඟ හින්දා එතනින් ගොඩ වුණා මේ තියෙන්නේ ඉතින් අපේ ඉඩම තමයි තේ වවලා තියෙන්නේ ගෙදරත් චුට්ටක් තියෙන තේ වවලා ඉතින් ඉඩම නිකන් තියන්න ඕනේ නැහැනේ ඉඩමේ තේ ටිකක් දැම්මා පොඩි හරි ආදායමක් ගන්න පුළුවන්නේ මෙන්න මේ වැඩේට තමයි ඉඩමට ආවේ මේ කුරුඳු ගහක් කපන් යන්න සුද්ධ කරගන්න. ඉතින් ඔයාලා කියන්න බලන්න අපි මේ කොහේ යන්නද කියලා මේව සුද්ධ කරන්නේ මං කියලා තිබ්බනේ ඉස්සරහට ගමනක් යනවා කියලා මේකට තමයි මේ කුරුඳු ගහක් කපන්නේ. ඉතින් කමෙන්ට් එකක් දාන්න කොහෙද යන්නේ කියලා අපි ඉතින් මේ එක ගමනක් නෙවෙයි ගමන් දෙකක් යන්නේ ගමන් දෙකක් යනවා කියන්නේ මේ එක ගමනක් මේ යන්න කතා කරගත්තේ. ඊට පස්සේ ඉතින් මේ ගමන්ම තව හකත් ගිහින් එනවා ලේසි. ඉතින් අපි බලමු ඉස්සරහට මේ වීඩියෝ එකෙන් කොහෙද අපි ගිහින් තියෙන්නේ කියලා. ඉතින් බයිසිකලේ ගිය නිසා කුරුඳු ගොඩක් කපන් එන්න බැරි වුණා. ওই ටික තමයි කපන් ආවේ කාලවන් නෙවෙයි ගියේ. ඉතින් දැන් ওই කුරුඳු කෝටු කපන් ඇවිල්ලා තමයි කන්න ගත්තේ. පොල් සම්බලුයි බතුයි බිත්තරයි කියන්නේ ඉතින් මගේ රාජකීය කෑම වගේ තමයි. කුරුඳු ඉතින් ගහ පිටින්ම සුද්ධ කරන් එන්න බෑනේ අතු ටික රැහැලා මේ දැන් ওই පොඩ්ඩක් මේ කෑල්ලුවට කපාගෙන මේ සුද්ධ කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවද මේව සුද්ධ කරන්නේ කොහොමද කියලා? අර මේ කුරුඳු තලනවා කියන්නේ මේ ওই පැතිවල දන්නවද නැද්ද දන්නේ නැහැ මං ඕන්නම් කියලා දැන් ඔය ඉතින් මේ අර මේ කුරුඳු ගහේ කොළ පාට පොත්ත මේ හූරලා අයින් කරලා තියෙන්නේ. අයින් කරලා ඔය මේ කුරුඳු කන්නේ අපි එළවලුවට දාන එක ඔය මේ තලලා මේ තමයි කපන්නේ. ඉතින් අපි මේ තැලුවට මේ අර රවුමට ලස්සනට ගන්නෙ නෑ අර අරයි යන්න හින්දා ඔය නිකන් මේ හූරලා ගන්න ඕන. මේ ගහ මේ ලොකු වැඩිනේ අර වැලි වෙලා ගිහින් වැලි වෙලා කියන්නේ අර පොත්ත මේ තැලුවට මේ ගැලවිලා එන්නේ නැහැ. ඒක තමයි වැලි වෙලා කියන්නේ. මේ කියන්නේ මෝරල වැඩි ගහ. කොච්චර මේ අර පිහියෙන් මේ තලල මේව කරත් මේ සුද්ධ වෙලා එන්නේ නැහැ. ඉතින් මේ වෙනකම් මේ ටික කරගත්තේ බබාව මේ අම්මට හරි නංගිට හරි දීලා. ඉතින් ඔතන මන් නැහැ පොඩි බබාට මේ මොනවා හරි හදලා කවන්න ගියා. ඉතින් මේ කවලා ඇවිල්ලා මම පොඩ්ඩක් උදව්වක් කරන්න ඕන ඇවිල්ලා. ඉතින් මං ගොඩක් කල් ආසාවෙන් ඉඳිය මේ අපේ බබාගේ මේ කටින් පොඩි වචනයක් පිට වුණා. ඔයාලා දන්නවද දැන් මොකද්ද කියලා? ඉතින් ඉස්සරහට මේ වීඩියෝ එකේ මේ කියන අපි අහම්බෙන් තමයි අපිටත් ඒක ඇහුනේ. කලින් පොඩ්ඩක් මිමිනුවා මං එච්චර ඒක හිතුවේ නෑ. අද මේ හරියටම මේ කිව්ව මේ වචනේ මේ මොකද්ද ඉතින් හංගන්න ඕනේ නෑ තාත්තා කියලා තමයි එකටම කිව්වේ. ඉතින් පොඩි බබාට මේ කවලා ඉතින් ආයිත් මේ අම්මටයි නංගිටයි හරි බලා ගන්න දීලා මමත් ඉතින් උදව්වට පවුනේ මේ තනියමනේ කරන් යන්නේ. ඉතින් මමත් මේ මම සුද්ධ කරලා ඉවරයි. ඔය දැන් මේ අර රවුමට ඉතින් ලස්සනට ගලවන්න බෑ. ඉතින් මං ඒ හින්දා මේ ඇහැලා දානවා කුරුඳු ටික. ඉතින් බබා එකටම කිව්වේ අම්ම නෙවෙයි තාත්තයි කියලා. ඉතින් මේ සතුටුයි එහෙම ඉතින් පළවෙනි පාරට එහෙම වචනයක් කිව්ව එක ගැන. ඉතින් දැන් කුණු ටික සුද්ධ කරලා ඉවරයි. දැන් මේ තැටි එක දාලා මේ
මේ වේල ගන්න ඕන. දැන් ඔය ගොඩක් පෙනුනට මේ වේලෙද්දි මේ හරිම පොඩ්ඩයි තියෙන්නේ. ඇයි ওই ටික ඇකිලෙනවනේ. මේ ඒ හින්දා චුට්ටක් මේ තමයි තියෙන්නේ. දැන් මේ තැටි එක දැම්මහම මේ තැටි එක දාලා වහලක උඩින් තිබ්බහම මේ ඉක්මනට මේ රත් වෙනවා. දැන් බේසන් පිටින් තිබ්බහම මේ ඉක්මනට වේල ගන්න බෑ. ඉතින් අරන් යන්න ඕන හින්දා ඉතින් ටක් ගාලා වේල ගත්තා. තව ගහක් කපා ගන්න ඕන. කුරුඳු ගහ මේ තව ගහක් කපා ගන්න ඕන සුද්ධ කරගන්න. අරක පොඩ්ඩක් මේ ඒ කියන්නේ වැලි වෙලානේ. ඒ හින්දා රහ එන්නේ නැහැ. රසක් දැනෙන්නේ නැහැ. ඉතින් සුද්ධ කරලා ඒව කරද්දි චුට්ටක් හවස් වුණා. හවසට මේ පොඩිවට කන්න ඉතින් මේ අල ටිකක් බෙද ගන්න තමයි මම මේ හදන්නේ. මේ අල ටිකක් කපලා ගත්තා. මේ පොඩ්ඩක් නිකන් ඉන්න වෙලාවට මේ කකා ඉන්න තමයි මේ ටික හදාගත්තේ. මට ඉතින් ඉඳ තියෙන පොඩි වෙලාවේ හරි පොඩ්ඩක් මේ සුකුරුත්තන් කෑමක් හදාගන්න මේ වගේ. ඉතින් මං මේ එක කෑම ජාති එහෙම හදන්න ආසයි. රෝල්ස් පැටිස් පරාටා නිකන් ඉන්න වෙලාවට මං ඕවා හදනවා. ඉතින් ඒ වගේ මේ හදන දවසක් වුණොත් මං ඒ වගේ වීඩියෝ එකකුත් ඔයාලට අරගෙන එන්නම්. ඔන්න ඔහොම තමයි ඉතින් අල ටික බැදිලා එනකොට දැන් ඉතින් ඕකට ලුණු මිරිස් පොඩ්ඩක් දාලා එහෙම ගන්න තමයි තියෙන්නේ. ඉතින් හවස දැන් හැන්දෑවේ 6ට විතර ඇති. ඉතින් පහනක් තිබ්බා. අපේ අම්මයි මහත්තයා ගියා පොඩි බබාට ඔන්න ඔය වෝක් එකක් ගේන්න. ඉතින් මාසයට දැම්ම නම් ඕනේ නැහැ. අපේ අක්කලාගේ මේ බබෙක් ඉන්නවා මේ එයාට තියෙනවා එහෙ ගිය දවසක මේ අපේ චූටි මේ එහෙ පොඩි එක්කෙනා පදිනු බලන් ඉඳලා ඉතින් ආස හිතුණා. මේ ආසාවෙන් වගේ දැඟලුවා පවුන. ඉතින් ආස ඇතිනේ පොඩි අය. ඉතින් ගෙනත් දුන්නේ එකක්. ඉතින් අපි ආස දේවල් අපිට ගන්න බැරි වුණාම කොච්චර දුකක් තියෙනවද හිතට. ඉතින් පොඩි බබා මේ ගොඩාක් සතුටු වුණා මේක දැක්කහම. මේ එයාගේ පුංචි වයසට එයාට තේරෙනවා මේ එයාට ගෙනත් දීපු එකක් කියලා. මේ ඉතින් ඒකනේ එයා සතුටු වෙන්නේ. මේ ඉතින් අපිට බැරි වුණු දේවල් අපේ බබාලට දීලා මම බලන්නේ පුළුවන් උපරිමයෙන්ම මේ පොඩි බබාව සතුටින් තියන්න. ඉතින් බලන්නකෝ අපේ බබාගේ තියෙන සතුට. අයයි ඔන්න ඉතින් ටිකක් දිග වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට බලන්න. ඉතින් දැන් රෑ වෙලා වීඩියෝ එක ඉවර කරන්න තමයි හිතුවේ. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.